ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ දන්නා මේ දවස්වල හැමෝම මෙහෙන් එන දෙයක් තමයි ජොබ් මාකට් එකේ ජොබ් නැහැ කියනවා. ඊට අමතරව ජොබ් මාකට් එක වැටිලා කියනවා. ජොබ් මාකට් එක ඩල් වෙලා කියලා කියනවා. ඔය වගේ කතන්දර තමයි මෙහෙන් හැමදාම ඇහෙන්නේ. හැබැයි මගේ මතය නම් ඇත්තටම ජොබ් මාකට් එකේ ජොබ් වැටිච්ච කතාවක්වත් නැති වෙච්ච කතාවක්වත් නෙමෙයි තියෙන්නේ මෙතන. ජොබ් මාකට් එකේ ජොබ්ස් තියෙනවා. හැබැයි ඒවට හරියන්ට අපි ගාව ස්කිල්ස් අඩුපාඩුකම තමයි තියෙන්නේ. ඔයා නැහැ කියලා කියනවාද? හරි. එහෙමනම් මේ වීඩියෝ ඉවරනකම් බලන්න. එතකොට ඔයාට ඉවෙන්ට් කරගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි යාළුවනේ, ඒ කියන්නේ වැදගත් ස්කිල් එක තමයි අපිට ඩෙවලොප් කරගන්න උවමනායක ලැන්ග්වේජ් ස්කිල් එක. ඒ කියන්නේ ඉංග්‍රීසි. ඔයාලගේ ඉංග්‍රීසි එක ඔයා හොඳටම හදාගන්න ඕනේ. උතරම කියන්නේ මම මේක අදහස් කරේ ඔයාලා ඩිග්‍රියක් කරන මේ ලොකු ඇඩ්වාන්ස් ඩිප්ලෝමා කරලා සල්ලි වේදන් කරලා එහෙම කරන ක්‍රමය. ඔයාලට තනිය හැටියට ඇනේ ගහ ගන්න පුළුවන් විදිහට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තා නම් ඒක හොඳ නැති. මොකද ඔයගොල්ලෝ දන්නා සතරා බේන්වි රාජ්‍යයේ UAE වගේ එනවනම් මෙහි ඇවිල්ලා මව් භාෂාවෙල ඉංග්‍රීසි නෙමෙයිනේ අරබික්නේ. ඒකින් හින්දා ඔයා ඉංග්‍රීසි නිකන් ලාවට වගේ දැනගෙන හරි මෙහෙට ඇවිල්ලා ඔයාලට ජොබ් එක කරගෙන යන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා පොට්ටක් මේ කියන්නේ ඔව් නෑ බෑ කියන විතරක්ම අරන් ඇවිල්ලා වැඩක් නෑ. එහෙම ආවත් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇත්තම කතාව වෙලා යන්නේ පොඩි ජොබ් වලට යනවා නම් ඉතින් ඔව් නෑ බෑ කියන එක ඇති. ඒ වුණාට ඔයාලා හොඳ ජොබ් එකකට යනවා නම් එහෙම අනිවාර්යයෙන්ම ඔයාලට ඉංග්‍රීසි පොඩි දැනුමක් තියෙන්න. ඊට අමතරව ඉංග්‍රීසිම විතරක් නෙමෙයි මෙතන අදාළ වෙන්නේ. ඉංග්‍රීසි ඔයාලට තියෙන්නත් ඕනේ. ඊට අමතරව පුළුවන් නම් තව ඊට අදාළව තව ලැන්ග්වේජ් එක. කියන්නේ උදාහරණයක් විදිහට ඇරබික්. එතනත් මම අදහස් කරන්න යන්නේ ඇරබික් කියලා මේ ලොකුවට මේ ඇරබික් මේ හැම දෙයක් මෙහෙම කරන්න දැනගන්න ඕමනාවක් නෑ. ටිකක් පොඩ්ඩක් ඔව් නෑ බෑ හරි නෑ වැරදි වගේ කියන්න අතන ටිකක් ඔයාලට පුරුදු වෙලා තිබ්බනම් එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාලගේ සීන් එකට ඒක ඉන්පුට් කරගන්න පුළුවන්. ඉංග්‍රීසි දැනගෙන ඊට අමතරව ඔයා ඇරබිකුත් දන්නවා කියන්නේ ඒක ඔයාලගේ හිතවලට යද්දි ඒගොල්ලෝ අනිවාර්යෙන් අහන ප්‍රශ්න තියෙනවානේ. උදාහරණයක් ඒගොල්ලෝ අහනවා ඔයාලට ලැන්ග්වේජ් කීයක් කතා කරනවද? අනිවාර්යෙන් අපි කියනවා සිංහල කතා කරන්න පුළුවන්. සිංහල කතා කරන අපිට ඉංග්‍රීසි පුළුවන්. සමහර අයට මම දන්නවා දෙමළත් පුළුවන්. ඉතින් දෙමළත් මේ විදිහට වැදගත් වෙනවා. මොකද මේ ගොඩක් ඉන්නේ නැත්නම් ඔක්කොලට කරනවා. දෙමළත් වැදගත් වෙනවා. හැබැයි ඊට අමතරව අරබිකුත් පොඩ්ඩක් ගැට ගහ ගන්න දන්නවා කියන්නේ අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට අනිත් පැය දෙන පොයින්ට්ස් වලට වඩා වැඩි පොයින්ට්ස් ප්‍රමාණයක් ලබා දෙනවා. මොකද ඒතකොට එයා දන්නවා මේ කොයිටගේ වැඩක දාන්න පුළුවන්. මොකද වැඩේ යනවා නැතුව වැඩේ ගැට ගහගෙන යනවා කියලා. ඉතින් ඒකෙන් යන්නේ මම නම් කියන්නේ පුළුවන් තරම් බීවයි. දැන් ඉතින් ආයෙ ඔයගොල්ලෝ කොහොමද මේ අරබික් ඉගෙන මෙහෙමද YouTube එක තියෙනවා. අපේ Google තියෙන ඉන්ටර්නෙට් එකේ ඕව තියෙත් ඔච්චර දේවල් තියාගෙන හැම එක්කෙනාගම මේ ක්ලාස් ගිහිල්ලා අරගෙන ඉගෙන ගන්න දෙයක් නෙමෙයි ඔක. පොඩි දෙයක් කරන්න දෙන්නේ YouTube එකෙන් කියලා ගහලා බලන්න how to speak Arabic simple words basic words ඔය වගේ වචන ටිකක් ගහලා ඔයගොල්ලෝ අහන මම කොහොමද මේ ඇරබික් අනිත් වචනේ මොකද මමත් ඉගෙන ගත්තොම තමයි ඒක මට ලොකුවට දැනුමක් නැහැ. ඇරබික් මට මෙච්චර පුළුවන් ඉංග්‍රීසි මෙච්චර පුළුවන් කියලා. හැබැයි අපි දන්නවා තැනකට ගිහිල්ලා කොහොම හරි වැඩේ ගැට ගහගෙන බේරගෙන එන්න. ඒ තරම දැනගත්තා නම් ඇති. ඊට අමතරව ඉතින් ඔයගොල්ලන්ට ලොකුවට දැනගන්න ඕනේ කියලා ගන්න ඕන ඩිග්‍රී ඩිප්ලෝමා කරලා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් අපි ජොබ් එකට උමනා වෙන්නේ මෙච්චර ප්‍රමාණයක් නම් මේ ලැන්ග්වේජ් එක අපිට මෙච්චර ප්‍රමාණයක් ඉගෙන ගන්න පුළුවන්. ජොබ් එකට ගිහිල්ලා ආයෙත් අව උසස් තැන් වලට යන්න උවමනා නම් එතනින් ගිහිල්ලා අපි ඩිප්ලෝමා ඩිග්‍රී වලට යන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඉතින් ඒකම මුලින්ම කිව්වේ ඒකයි වැදගත්ම අපේ ජොබ් එකට වැදගත් ස්කිල් එක තමයි ලැන්ග්වේජ් ස්කිල් එක. ඊළඟ වැදගත් ස්කිල් එක තමයි යාළුවනේ ටීම් වර්ක්. ඒ කියන්නේ ටීම් එකක් එක්ක මොන විදිහටද වැඩ කරන්න පුළුවන් නේද? මේක ස්කිල් එකක් විදිහටම ගන්න ඇයි? ගොඩක් අය අහන්න පුළුවන් ඔයා ගිහලා තනියම වැඩ කරන්නේ මොකටද මේ ටීම් වර්ක් ස්කිල් එකක් හදාගන්න හැමතැනම මේකයි කියලා. හරි. විස්තරය ඇවිල්ලා මෙහෙමයි. ඔයා මෙහෙට ආවට පස්සේ මම උදාහරණයක් ගන්නම් කොහොම වෙන්නේ දුබයි වලට ආවට පස්සේ ඔයාට තනියම ඔයාට මේ මොනවාද මේක පස්සේ වැඩ කරන්න දෙන්නේ නැහැ නේ කැබින් එකකට ගන්නලා ඔයා මේ කම්පියුටරයක් දෙනවා මෙහෙම වැඩ කරන්න කියලා එහෙම වෙනවා අඩුයිනේ. එහෙම ජොබොත් තියෙන එහෙම වෙනවා අඩුයිනේ කොහොමද? ඔයා කොහෙටද කියලා උදාහරණයක් කියන්න කොහෙද තැනක කියලා කැෂියර් ජොබ් එකක් කරනවා. ඉතින් එහෙම වැඩ කරද්දී ඔයාට තනියම මූණ පොම්බගෙන එහෙම කරගෙන වැඩ කරන්න බෑනේ. ඇත්තම කතාව ඔයා අනිත් පැත්තත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට කියනවා කස්ටමර් එක්ක ඉන්ටරැක්ට් වෙන්න එපා. එහෙම නැත්නම් කොහොමද ඔයාගේ සේල් එකක් කරනවා? කස්ටමර්ත් එක්ක කතා කරන්න ප්‍රසන්ට් එක දෙන්න ඕනේ. ඒක ඕවා වගේ වෙන්න ඕකත් ඒ කියන්නේ මයික්‍රෝ ටීම් වර්ක්. ඒ විදිහට තමයි ඕක හඳුනන්නේ. ඉතින් ওই ටීම් වර්ක් හදාගෙන මේ ස්කිල් එක හදාගෙන ඕගොල්ලෝ දන්න ගොඩක් අය ඉන්නවා මේ නුරුස්සන්නේ අපෝ මට කැමති නෑ මම කතා කරන්න. හරි. ඒක ඕගොල්ලෝ පර්සනල් ලයිෆ් එකේ තියාගන්න. හැබැයි
ඔයා ජොබ් එකක් බලාගෙන ඉතින් පොදු ජොබ් එකකට යන්න එනවා නම් එහෙම ජොබ් එක ඉක්මනින් හොයා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ටීම් වර්ක් ස්කිල් එක වැඩි කර ගන්න ඕනේ. ඒක හදා ගන්න ඕනේ හරියට. ඉතින් යාළුවනේ අනිවාර්යයෙන්ම ඔය ටීම් වර්ක් ස්කිල් එක ඔයගොල්ලෝ හදලා තියා ගන්න ඕනේ. ටීම් වර්ක් ස්කිල් එකත් එක්ක තව වෙන එකක් තමයි කල්චරල්. ඒ කියන්නේ ඔයගොල්ලෝ අනිත් අයගේ කල්චර් වල පොඩ්ඩක් වගේ නොලෙජ් එකක් තියෙන්න ඕනේ මොන වගේ මේකත් වෙන්නේ කියන්නේ උදාහරණයක් විදිහට කියන්නකෝ අපේ සමහර හොඳ දෙයක් අනිත් කල්චර් එකකට ඒක නරක දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මොකක් හරි සමාජයේ නරක දෙයක් ඒගොල්ලන් කල්චර් එකට හොඳ දෙයක් වෙන්න මම ඔයාලට උදාහරණයක් කියන්නම්. මම දන්න උදාහරණ ගොඩක් ඔයගොල්ලෝ දන්නවා ඉන්දුනීසියානු අය, පිලිපීන අය ඒගොල්ලෝ කැමති නැහැ කවුරු හරි ඇවිල්ලා නිකන් ලාවට ඔළුවට මේ පිටිපස්ස මෙහෙම තට්ටු කරන අත ගන්නකොට ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලන්ට තරහ යනවා. මම ඇහුවා හේතුව මොකක්ද කියලා. ඒගොල්ලෝ කියනවා මං කැමති නැහැ මං හඳුනන්නේ නැති කෙනෙක් ඇවිල්ලා එහෙම ඔළුවට තට්ටු කරනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නා අපේ කියන්නේ මේ කොල්ල අතර මේ තියෙනවා කියන්නේ මේ පොඩ්ඩක් ඔය ඔළුවට ආමචක් කොහොමද කියලා ඔළුවට එන තට්ටුවක් දෙන මේ පැත්තට තට්ටුවක් ටැප් එකක් දාන්න ඕක නිකන් නෝමල් දෙයක් නේ. ඒ වුණාට ඒගොල්ලෝ ඒවට කැමති නැහැ. ඒ වගේ විස්තර ඒකයි මම කියන්නේ මේ ඒක මම උදාහරණයක් කිව්වේ. මොකද එක එක තැන්වල තියෙන විදිය එක එක තැන්වල හැසිරෙන්න ඕන විදියයි අපි අනිත් තැන්වල හැසිරෙන්නේ නැතිව ඉන්න විදිය ඒ දෙක වෙනස් දෙකක්. ඒක හින්දා ඒක හැම වෙලේම මතක තියාගන්න. මොකද හැමෝම කියන්න පුළුවන් මොකටද අප්පා ඒගොල්ලොත් එක්ක මේ වෙන්නේ ඒගොල්ලොම දන්නේ නැහැ. හරි. ඒක හරි. මම ඔයගලට හැම වෙලාවෙම පුනා කියනවා වගේ ඉන්න ඇත්ත එක්ක අපි හොඳින් ඉන්න ඕන පුළුවන් තරම්. මොකද මාසෙන් දෙමිට ඔයා පඩි ගන්න හරි ඊට අමතරව මොකක් කරවට කරදරයක් වුණාම හරි ඔයාලගේ ඔය වටේ ඉන්න අය තමයි කියන්නේ මේ ජොබ් එක කරන තැන වටේ ඉන්න අයනේ මුලින් වෙන්නේ. ඕගොල්ලෝ මේ අම්මලා තාත්තලා ඉන්නේ නැත්නම් මේ ලංකාවේ නයියන්නද මල්ලියන්නද උදව් කරන්නේ නැහැ. එහෙම කවුරුත් වෙන්නේ නැහැ. මුලින් වෙන්නේ වටේ ඉන්න අය තමයි. හොස්පිටල් එකට හරි කතා කරලා ඇම්බියුලන්ස් එකක් හරි ගෙන්නන්න වටේ ඉන්න කෙනෙක් තමයි ඔයා හොඳින් හිටියොත් තමයි ඒව කියන්නේ. ඒකයි මම කියන්නේ ජොබ් එකට ඇප්ලයි කරද්දී අනිවාර්යයෙන්ම ටීම් වර්ක් එක කියන එක වැදගත් වෙනවා. ඊළඟ අත්‍යවශ්‍යම වැදගත්ම ස්කිල් එක තමයි ඩිජිටල් ස්කිල් එක. මේක යාළුවනේ ඉතින් මට ඔයගලන්ට කියලා දෙන්න මොනවත් නෑ. ඔයගොල්ලෝ දන්නවා මේක වැදගත්ම දෙයක් කියලා ඉවරලා. ඩිජිටල් ස්කිල් එක කියන්නේ යාළුවනේ කම්පියුටර්. ඒ කියන්නේ කම්පියුටර් ලිටරසි එක. අනිවාර්යයෙන්ම ඔයගලන්ට කම්පියුටර් පිළිබඳ බේසික් නොලෙජ් එකක් තියෙන්න ඕනේ. කම්පියුටර් එක විතර නෙමෙයි සාමාන්‍ය ෆෝන් එකක් හරි iPad එකක් හරි මොකක් හරි කරන්න ඔයගලන්ට පොඩි නොලෙජ් එකක් තියෙන්න ඉතින් ඒකත් එක්කම අර ලැන්ග්වේජ් ස්කිල් එකත් ඔතනදී කනෙක්ට් වෙනවා. මොකද මෙහි තියෙන කම්පියුටර් රාම සිංහල නෙමෙයි තියෙන්නේ. අනිවාර්යෙන් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන. ඉංග්‍රීසි නැත්නම් අරබික් තමයි මෙහි මේන් ලැන්ග්වේජ් එක. ඉතින් අරබික් අපිට කොහොමද බෑනේ කියවන්න කතා කරන්න. දන්න අය ඉන්නවා. ඒක වෙනම පැත්තකින් තියෙන ඒ කතාව. බොහෝ දුරට ගොඩක් අය දන්නේ. ඉතින් ගොඩක් අය දන්නේ ඉංග්‍රීසි. ඉංග්‍රීසි එක yes no එකවත් හරියට කියව ගන්න බැරුව අපිට තියෙන මොනවාද ලැප් එකක් PC එකක් ඔපරේට් කරන්න බෑනේ කොහොමද? හරි. ඊට අමතරව ඔය ඔපරේටින් සිස්ටම් ගැන පොඩි නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඔයගලන්ට කලින් කිව්වා වගේ ඔය ඉතින් මේ ලොකු කෝඩ්ස් Java, Python ඔය වගේ ලොකු කෝඩ්ස් දැනගන්න උවමනාවක් නැහැ. ඔයගලන්ට දැනගන්න උවමනාව කියන්නේ MS Office එකේ ඔය මේ පොඩි සෙට් එක විතරයි. Microsoft Word එක දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම ඊට අමතරව Excel එක, Access එක, Outlook එක කියන්නේ ඔයගොල්ලෝ දන්න Outlook එකෙන් කරන්නේ මේල් බලන එක, මේල් එක යවන එක. ඊට අමතරව Excel එකෙන් කරන්නේ මොකක් හරි ෆෝමියුලා එකක් ගහන එක, ටේබල් එකක් ගහන එක. ෆෝමියුලා එකෙන් කරන්නේ යාළුවනේ ඔයගොල්ලෝ දැන් මොකක් හරි ගානක් හදාගන්න සටසට ගාලි වල Excel එකෙන් අපිට ඉක්මනට මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ ෆෝමියුලා එක කරන්න දන්නවනේ. එහෙම නැත්නම් මැනුවලි එකින් එක එකතු කරලා අඩු කරන්න ඕනේ. එහෙම නැත්නම් ෆෝමියුලා එක ගිහුවොත් එහෙම සටස් ගාලා ඔයගලන්ට උත්තරය ගන්න පුළුවන්. Word එක ඔයගලන්ට මොකක් හරි ඉතරයක් ගන්න අනිවාර්යයෙන් Word එක වැදගත් වෙනවා. graphs එහෙම අඳ ගන්න ඕන නෑ. ඉතින් ඔය වගේ පොඩ හැම එකකින්ම දැනගෙන තියාගත්තා නම් සහන වැදගත් වෙනවා ඉතින්. ඊළඟ තමයි ටයිම් මැනේජ්මන්ට් ස්කිල් එක. මේක යාළුවනේ ටයිම් මැනේජ්මන්ට් ස්කිල් එක නම් ජීවිතේ හැමතැනම වැදගත් වෙන එක. ඒක ජොබ් එකක් හොයන්න විතරක් නෙමෙයි. ඒක ජීවිතේ හැමතැනම වලත් වැදගත් වෙනවා. මොකද ඔයගොල්ලන්ට හරිය ටයිම් මැනේජ්මන්ට් එකක් කරන්නේ නැතුව ඔයගොල්ලන්ට කිසිම goals and target එකක් achieve කරන්න පුළුවන්. ඒ වුණාට ඒ කියන තරම් ඉක්මනට කිසිම දෙයක් කරන්න බෑ. මොකද ඔයගොල්ලෝ අද දෙයක් හිතලේම ලෝක හැමදාම පස්සට දානවා. ඔයගොල්ලන් කිසි ටයිම් මැනේජ්මන්ට් එකක් නැහැ නේ. ඊට අමතරව තමයි ටයිම් මැනේජ්මන්ට් එකෙන් ලොකුවට අදහස් කරන්න යාළුවනේ දීලා තියෙන ඩෙඩ්ලයින් එකක් ඇතුළත අපි කොහොමද මේ වැඩේ නිසියාකාරව හරියට ඉවර කරන්නේ කියන එක. ඉතින් ජොබ් එකකදී ඔයගොල්ලන්ට මුලින්ම දෙන්න දෙයක් තමයි ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය ඔයගොල්ලන්ට ජොබ් එක දෙන්නේ ස්මාර්ට් කියන ඇක්ෂන් ප්ලෑන් එකක් තමයි දෙන්නේ හැම දෙයකම. ස්මාර්ට් කියන අදහස් කරන්නේ යාළුවනේ ස්පෙસિෆික්, measurable,
එහෙම නැත්නම් accountability කියලා තියෙනවා. realistic T එකෙන් අදහස් කරන්නේ time bound. එහෙම නැත්නම් timeline. ඉතින් ඕකෙන් අදහස් කරන්න යාළුවනේ අපි මොකක් හරි දෙයක් ඒගොල්ලෝ අපේ ටාගට් එකක් හරි මොකක් හරි දෙනවා නම් ඒක දෙන්න ඔය ස්මාර්ට් එකට අදාළව තමයි දෙන්නේ. ඒගොල්ලෝ කියනවාට හරි. ඔයා කියන්න ඔයා මොනවාද මොකක් හරි බඩු විකුණනවා කියලා මොකක් හරි කියන්නේ ඔයා මේකප් සෙට් එකක් විකුණනවා කියලා ඒගොල්ලෝ මේකප් සෙට් ඔයාට කියන ඒකට හරි. මට මාසේ අන්තිමේට මාසේ කියන්නේ හරි. මාසේ අන්තිමේට කියන්නේ ටයිම් එක. මාසේ අන්තිමේට මට දිරම් 10000කට මේකප් සෙට් 20ක් විකුණලා දෙන්න. ඕකේ බලන්න ඕකේ ස්මාර්ට් කියලා මං කියපු හැම දෙයක්ම ඔකාසේ අන්තර්ගතනේ. ඒ වාට ගෝල් එකක් දෙන්නේ මේක. ඉතින් ඕක වාට ඔය ඒ කියන ටයිම් එකට කරන්න බැරි නම් ඔයාට ඔයාගේ ජීවිතේ ඒ ටයිම් එකට මේව කරගන්න බැරි නම් කියන්නේ ගෝල් එක ඇචීව් කරගන්න බැරි නම් ඔයගොල්ලෝ කල්පනා කරනවා මේ මොනසයි ජොබ් එකේ වැඩක් වෙන්නේ නැහැ නේද? කතාවේකනේ. ඔයාලට ඒ වගේ ගෝල් එකක් ඇචීව් කරගන්න අනිවාර්යෙන්ම ඩෙඩ්ලයින් වලට වැඩ කරන්න පුරු වෙන්න ඕනේ. ඊට අමතරව මම කලින් කියන්න ඕනේ ජොබ් එකට යන්න කලින් ඔයගොල්ලෝ ටයිම් මැනේජ් කරන්න ඔයගොල්ලන්ට බැරි නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. හරි. මම කියන්නම් ඒක කොහොමද වෙන්නේ කියලා. මෙහෙම හිතන්නකෝ. ඔයා දුදෙන කියලා කල්පනා කරන හරි මොකද ජොබ්ස් 3-4කට විතර මම ඇප්ලයි කරනවා. නැකෙලිවල කම්මැලි. ඉතින් ටයිම් මැනේජ්මන්ට් එකක් නැහැ නේ. එතනින් පස්සේ මම ඔය හෙට ඇප්ලයි කරන එක ප්‍රශ්නයක්. ඉතින් ඔහොම ගිහිල්ලිවල ඔයගොල්ලෝ දන්නේම නැතුව දවස් 30 ඉවරනවා. දවස් 30ක් කියන්නේ ඉතින් මාසයක් ඉවරයිනේ. ඒතර ටයිම් මැනේජ්මන්ට් එක කිසිම දෙයක් නැහැ. ඒකම මම කියන්නේ ජොබ් එකක් ගන්න හරි ජොබ් එක පටන් ගන්න හරි මොන මගුල කරන්න ටයිම් මැනේජ්මන්ට් එක ජීවිතේ හැමදැනකදීම වැදගත් වෙනවා. ඊට අවශ්‍ය වෙන ස්කිල් එක තමයි යන්නේ ලීඩර්ෂිප් ස්කිල්. ඒකත් එක්ක මොකක්ද කියන්නේ පුළුවන් ක්‍රියේටිවිටි. ওই දෙක ඔක්කොම එකට යන්නේ. ලීඩර්ෂිප් ස්කිල් එක අදහස් කරන්නේ ඔයගලාට ලීඩර් කෙනෙක් වෙනවා නේ. ඒක වාව් මේ මැනේජ්මන්ට් වෝකල් පොසිෂන් එකට ඇප්ලයි කරනවා නම් අනිවාර්යයෙන්ම වාට ලීඩර්ෂිප් ස්කිල්ස් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් ඒත් එක්කම අනිත් එක තමයි වෙන්නේ ක්‍රියේටිවිටි ස්කිල් එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ ක්‍රියේටිව් වෙන්න ඕනේ. ක්‍රියේටිව් වෙනවා කියලා සිංහලෙන්ම කියනවා නම් අමු සිංහලෙන්ම නිර්මාණශීලී වෙන්න ඕනේ. ඔය පොඩි කාලේ ඔයගලන්ට මතකනේ ඔය ගම් ගහලා පරිප්පු ඇට වලින් පින්තූර හදන්න දෙලා අන්න ඒ වගේ අනිත් අය කරපු එකක් නෙමෙයි. ඔයා වෙන විදිහකට හැම වෙලෙම කල්පනා කරනවා. ක්‍රියේටිවිටියත් එක්ක යන ස්කිල් එකක් තමයි කස්ටමර් සර්විස් ස්කිල් එක. වැරදිට හිතන්නේ මම කියන්නේ මේ දෙකම එකක්ම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ ඔයගොල්ලන්ට කස්ටමර් සර්විස් ස්කිල් එක ගොඩනගා ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලට ක්‍රියේටිවිටි එකක් තියෙනවා. ක්‍රියේටිවිටි එකක් කියන්නේ කස්ටමර් තේරුම් ගන්න ඕනේ. ඒ විදිහට කස්ටමර් තේරුම් අරගෙන ඊට අදාළ වෙන සොලියුෂන් එකක් කස්ටමර්ට දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට කල්පනා කරලා බලන්න ඔයා කොහෙට හරි ගිහිල්ලා මොකක් හරි කෑමක් ගන්න නම් ඔයා මොකක් හරි ඒ කියන්නේ ප්‍රශ්නයකට මුහුණ දෙනවා නම් එතන ඉන්න මිනිස්සුලා කමන්නේ මගේ ඇති වැරද්දක් වුණා එහෙම කියලා එකපාරට සමහරකට මොකක් කරගෙන ඔයගොල්ලන්ට ඒක එතන සැටිස්ෆයි වෙන්නේ නැහනේ. සැටිස්ෆයි කරන්න නම් ඔයා අනිවාර්යෙන් කස්ටමර් සමාල්ලලා ඊට පස්සේ ඒක රිප්ලේස්මන්ට් එකක් දෙන්න. එහෙම නැත්නම් ඔයගලන්ට වවුචර් එකක් දෙන්න. ඔය වගේ මොකක් කරේ හැබැයි සමහර කස්ටමර්ලා ඉන්නවා මොන මගුල දුන්නා තෘප්තිමත් කරන්න බැරි කස්ටමර්ලා ඉන්නවා. ඉතින් එහෙම අයත් එක්ක ඔයා මොකක් හරි කියන්නේ ඔයාට ඉන්වෝල්ව්මන්ට් වෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාට ක්‍රියේටිවිටි එකක් තියෙනවා. ඔයා කියන්නේ තැනේ හැටියට නේ ගහන්න ඔයාට හැම වෙලේම මොලයක් තියෙන්න ඕනේ. ඒකටයි මම කිව්වේ ක්‍රියේටිවිටි එක අනිවාර්යෙන්ම කස්ටමර් හැන්ඩලින් වලදී උවමනා වෙනවා කියලා. ඊට අමතරව තවත් වැදගත් වෙන ස්කිල් එකක් තමයි ටයිම් මැනේජ්මන්ට් එක. ටයිම් මැනේජ්මන්ට් එක යාළුවනේ ජොබ් එකට විතර නෙමෙයි ලයිෆ් එකෙත් වැදගත් වෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති මම මේ සම්බන්ධ වීඩියෝත් කරලා තියෙනවා. පුළුවන් වුණොත් මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ලින්ක් එක. ඔයගොල්ලන්ට ඒකට ගිහලා බලන්නත් පුළුවන්. ටයිම් මැනේජ්මන්ට් එක ගැන මට ඔයගොල්ලන්ට මේ ලොකුවට දේවල් කියන්න උවමනාවක් නැහැ. ඔයගොල්ලෝ දන්න පොඩි කාලේ ඉඳන්ම දෙමාපියෝ ඊට පස්සේ ගුරුවරුන් අපිට කියලා දෙනවා ටයිම් මැනේජ්මන්ට් කරන්නේ කොහොමද කියලා. ටයිම් මැනේජ්මන්ට් එක ජොබ් එකට ආපුවම අදාළ වෙන්නේ යාළුවනේ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඩෙඩ්ලයින් එකක් දෙන මොකක් හරි රිපෝට් එකක් හදලා දෙන්න කියන මේ දවසට කලින් දෙන්න කියනවා. ඉතින් ඔයගොල්ලන් ටයිම් මැනේජ්මන්ට් නැත්නම් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ මේ දවසකට පස්සේ තමයි කරන්නේ. ඊට පස්සේ කරායින් පස්සේ කවුරුත් ඔයගොල්ලන්ට කැමති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් කවුරුහරි කියනවා ඔයාගේ CV එක එවන්න දෙසැම්බර් 31 වෙනිදාට කලින්. ඔයගොල්ලන්ට ටයිම් මැනේජ්මන්ට් නැති ඉන්න ඔයගොල්ලෝ ඉතින් ජනවාරි 2 වෙනිදා 3 වෙනිදා වගේ ආවන් පස්සේ ඉතින් CV එකත් පරක් වෙලා ඉන්නේ. ඒක නිසා ජොබ් එකත් ගන්න හම්බෙන්නේ නැහැ. එහෙම නැත්නම් ජොබ් එකට ඉන්ටර්විව් එකක් එන්න ගියදී ඒ වෙලාවට එන්නේ පන්ක්චුවලිටි එක නැති වෙනවා. ඉතින් පන්ක්චුවලිටි එක නැති වෙන්නේ මොකක්ද? ඔයගොල්ලන් ටයිම් මැනේජ්මන්ට් එක නැති හින්දා. ඒකින්ද අනිවාර්යයෙන්ම ඔය පොඩි පොත් වර්ගයේ තියෙන ටයිම් මැනේජ්මන්ට් අදාළව ඔයගොල්ලන්ම උදාහරණයක් කියන්න පුළුවන්. ඇටොමික් හැබිට් කියන බුක් එක අරන් කියවන්න පුළුවන් නම් ඒක හරි හොඳ පොතක්. ඒක මම සිංහල පරිවර්තනයක තියෙන මට ඒ සිංහල පරිවර්තනයේ නම නම් මතක නැහැ. ඒක හොඳ පොතක්. කියවලා බලන්න. ඒකෙන් පොතෙන් අදහස් කරන්නේ නම් පොඩි
හැබිට් එකකින් කොහොමද ජීවිතේ ලොකු විදිහට වෙනස් කරගන්නේ කියලා තමයි ඒකෙන් කියන්නේ. ඒ පොත ගැන පැත්තකින් තියන්න. ඉතින් ටයිම් මැනේජ්මන්ට් වැදගත් වෙනවා. ඊළඟ එක තමයි යාළුවනේ වෘත්තීය කුසලතා. ප්‍රොෆෙෂනල් ස්කිල්ස් කියලා කියනවා. ඔකට ඉතින් සිංහලේ ඒක පැත්තකින් තියන්නකො. ඉතින් ප්‍රොෆෙෂනල් ස්කිල්ස් කියන්නේ යාළුවනේ මට ඔයගොල්ලන්ට ආය අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ නේ. ඔක නිකන් මොන්ටිසෝරි ළමයට කිව්වොත් ඔක තේරෙනවානේ. ප්‍රොෆෙෂනල් ස්කිල් එකක් කියලා සාමාන්‍යයෙන් අදහස් කරන්නේ ඔයගොල්ලෝ මොකක් හරි මම කලින් කිව්වා වගේ ලයිෆ් ගාඩ් ජොබ් එකකට වගේ එනවා නම් අනිවාර්යෙන්ම ඔයාට පීනන්න හරි දැනගෙන ඉන්න ඕනේ. මොකද ඉන්ටර්විව් එකට ගිහලා පළවෙනිම අහන ප්‍රශ්නේ තමයි ඔයාට පීනන්න දන්නවද කියලා. ඉතින් පීනන්න දන්නේ නැහැ කියලා කියනවා ඊට පස්සේ ඔයගොල්ලන්ගෙන් අහන්න යන්නේ නැහනේ. ගිලෙන කෙනෙක්ව බේර ගන්න පුළුවන්ද? ගිලෙන කෙනා බේරගත්තන් පස්සේ එයාට දෙන ප්‍රථම ආධාර මොකද්ද? CPR දෙන්න දන්නවද? ඕව අහන්නේ නැහනේ. මුලින්ම ආන ප්‍රශ්නම පීනන්න දන්නේ. පීනන්න දන්නේ නැත්නම් පස්සේ ආ ඉන්ටර්විව් කරලා වැඩකුත් නැහනේ. එහෙම නැතු ඉතින් ඔය පරිස්සම් ජොබ් එකට වගේ යනවා නම් අනිවාර්යෙන්ම බ්ලැක් කොෆි එකක් හරි හරියට හදන්න දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැතුව ගිහිල්ලා ඉතින් කොහොමද කැපචිනෝ ඉලතේ ගහන්නේ? ඒව ගහන්න බෑනේ. මේකයි මම කියන්නේ. ඔයගොල්ලෝ මොකක් හරි ජොබ් එකකට ඇප්ලයි කරන ඒ ජොබ් එකේ කියන්නේ මේ ප්‍රොෆෙෂනල් ස්කිල්ස් ටික පොඩ්ඩක් අප් කරන් යන්න ඕනේ. එහෙම නැතුව ගිහිල්ලා ඔය දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා ගියාට පස්සේ ඊට පස්සේ කියනවා මං අර ජොබ් එකට ගියා පඩිය මෙච්චර හැබැයි ජොබ් එක හම්බුන්නේ නැහැ. ඔව් ඒ වටිනාකමට හරියන ජොබ් එකක් ගන්න නම් ඔයා ඒ තරම් වටින්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයා ඉරම් 5000කට 4000කට පඩියකට යනවා නම් ඒ තරම් ඔයා පඩියට වඩා වැඩි වටිනාකමක් දෙන්න ඕනේ කෙනෙක් කම්පැනිට. කම්පැනි වාට 4000ක් දෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ වටිනාකම වෙන්න ඕනේ 4000ට 5000ට වඩා වැඩි වටිනාකමක් දෙන්න. මොකද කම්පැනි වාගෙන් බලාපොරොත්තු වෙන 10 ඔයා වුණත් එහෙමනේ. උදාහරණයක් හිතන්නකො නිගන්නට රුපියලක් දීලා ඔයා කල්පනා කරනවානේ කොහොම හරි කරලා දිව්‍ය ලෝකෙට යන්න. ඒ දිව්‍ය ලෝකෙ වටේ රුපියලයි උදපර. එහෙම නෙමෙයිනේ. ඒ වගේ තමයි කම්පැනි. කම්පැනිත් ඔයා ඩිග්‍රම් 4000කට 5000කට පඩියක් දීලා ඔයාගෙන් බලාපොරොත්තු ඩිග්‍රම් 7000කට 8000කට වැඩ ගන්න. මගේ නාම එහෙමයි. හැමතැනම එහෙමයි. ඒක තමයි ඇත්ත කතාව. ඒක ඉන්න ඔයා දැනගන්න ඕනේ. ඔයා යන පඩිය මෙච්චරයි න ඔයා ඊට වඩා ලොකු වැඩක් කරන්න ඕනේ. ඉතින් ඒ වැඩ පෙන්නන්න නම් ඉන්ටර්විව් එකේදී ඔයාට ඒ හැකියාව ඒ කියන්නේ ස්කිල්ස් ඔයා වැඩි කරන් යන්න ඕනේ. එතකොට තමයි ඔයාව ඉන්ටර්විව් එකට තෝරගන්නේ. ඉන්ටර්විව් එකට තෝරගෙන ඉන්ටර්විව් එකෙන් තෝරගෙන සිලෙක්ට් වෙලා ජොබ් එකට ගිහිල්ලා ජොබ් එකේ වැඩ කරන්න පුළුවන් අර ස්කිල්ස් ටික හදාගෙන තියාගත්තාම තමයි. ඉතින් යාළුවනේ ඔය කියපු හැම දෙයක්ම ඔයාට තියෙනවා නම් ඔය හැමදේම මම කියපු හැමදේම තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා අඩුවෙන් තියෙන්නත් පුළුවන්. ඊට වඩා වැඩියෙන් තියෙන්නත් පුළුවන්. කොහොම මොනවා වුණත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවා. ඔයගොල්ලන්ගේ CV එක බලද්දි හරි ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකට ගියාම හරි ඉන්ටර්විව් කරන කෙනා අනිවාර්යයෙන්ම ඔයාලට ප්‍රමුඛ තැනක් දෙනවා. මොකද අනිත් අයත් එක්ක බලද්දි අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කිල්ස් වැඩි. ස්කිල්ස් වැඩි කියන්නේ ඔයාට තියෙන ඒ කියන්නේ තියෙන තැන පොඩ්ඩක් වැඩි වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයගොල්ලෝ මොකක් හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා එහෙම ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් අපිට කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා වීඩියෝ එක ෂෙයා කරලා අපිට සපෝට් එකක් දෙන්න. ඉතින් මේ වගේ තවත් හොඳ වීඩියෝ එකක ආයෙ හම්බෙමු.